Hi guys, ඔයාලා හැමෝම අවිය ටෙක්නික් YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මෙන්න මේ වගේ YouTube ආදායමක් ලබා ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි. ඔයාලට ඕන නම් මීට වැඩි ආදායමක් වුණත් ඔයාලට YouTube හරහා ඔයාලගේ income එක විදිහට ලබා ගන්න පුළුවන්. මේ YouTube පටන් ගැනීම සම්බන්ධයෙන් විවිධ තැන්වල courses තියෙනවානේ. විවිධ ගණන් වලට 30,000ට 40,000ට උනත් courses බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලට YouTube පටන් ගන්න යනවා කියලා මෙන්න මේ courses කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ courses වල කියලා දෙන දේවල්ම තමයි දැන් මම කියන්නේ. හරිද? මේ ටිකම තමයි ඔය වගේ කියලා දෙන්නේ. ඔයාලට ඒ නිසා courses කරන්න ඕනේ කියලා කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට තියෙන්නේ YouTube හරහා සාර්ථක වෙන්න ඕනේ කියන උවමනාව සහ කැපවීම. මේ දෙකට අමතරව ඔයාලා හැමදාම ඔයා ටාගට් කරපු ඔඩියන්ස් එකට ගැලපෙන රිච් වෙන වීඩියෝස් හැමදාම හදලා අප්ලෝඩ් කරන්න ඕනේ. මෙන්න මේ ටික කරනවා නම් ඔයාලා YouTube හරහා සාර්ථක වෙන එක හීනයක් නෙමෙයි. ඉතින් මම අද කියලා දෙනවා මම දන්න දේවල් සහ මම ඉගෙන ගත්ත දේවල් හැම දෙයක්ම YouTube සම්බන්ධව. ඔයාලා මේ කියලා දෙන විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලටත් YouTube හරහා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයාලා YouTube පටන් ගන්න ඕනේ මම සල්ලි හොනවා කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔයා ටාගට් කරපු ඔඩියන්ස් එකට ඔයා හොඳ දෙයක් දෙනවා කියලා හිතාගෙන තමයි YouTube පටන් ගන්න ඕනේ. මොකද ඔයා සල්ලි හොයන්න බලාපොරොත්තුවෙන් YouTube ආරම්භ කරවුවොත් ඔයාට ওই වැඩේ දිගටම කරගෙන යන්න බෑ. ඔයා ඔඩියන්ස් එක ටාගට් කරගෙන වැඩේ කරගෙන ගියොත් ඔයාලට නිකම්ම ඔයාගේ රීච් එක හදාගෙන ඔයාට සබස්ක්‍රයිබර්ස් watch time ටික හදාගෙන ඔයාලට අර YouTube හරහා සල්ලි හොයනවා කියන තැනට යන එක ලේසි. ඒ නිසා ඔයාලා ඔයාගේ ඔඩියන්ස් එකට හොඳ දෙයක් දෙනවා කියලා හිතාගෙන තමයි YouTube පටන් ගන්න ඕනේ. ඉතින් අලුතෙන් YouTube පටන් ගන්න ඉන්න අය සහ දැන්ට YouTube කරගෙන යන අයට මම මේ කරන වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පස්සේ මේ YouTube channel එකේ වෙනම playlist එකක් හදනවා. YouTube කියලා මෙන්න මේ playlist එකේ ඔයාලට YouTube account එකක් හදන ඉඳන්ම ඔයාලට monetization apply කරන්න කොහොමද කියන තැනට වෙනකම්ම මම වෙනම වීඩියෝස් අරන් එනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් බලලා එකතු වෙන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. ගිහිල්ලා බලමු YouTube හරහා සාර්ථක මුදල් උපයන්න අපිට ඉස්සෙල්ලාම මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි guys, අපි ඉස්සෙල්ලාම කතා කරමු YouTube හරහා සාර්ථක මුදල් උපයන්න අපි ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා මොනවද කරන්නත් කලින් YouTube හරහා මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ YouTube partner program එකට join වෙන්න ඕනේ. ඒ කියන්නේ monetization apply කරන්න ඕනේ. මෙන්න මේ partner program එකට join වෙන්න නම් අපිට YouTube ආයතනය විසින් requirements වගේක් දීලා තියෙනවා. ඒ තමයි අපේ YouTube channel එකේ subscribers 1000ක් සම්පූර්ණ වෙන්න ඕනේ. සහ watch time 4000ක් සම්පූර්ණ වෙන්න ඕනේ. මෙන්න මේ කියන requirements දෙක සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔයාලට පුළුවන් monetization apply කරන්න. එහෙමත් නැත්නම් YouTube partner program එකට join වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් AdSense account එකක් හදාගන්න. මෙන්න මේ AdSense account එක හදාගෙන ඔයාලගේ YouTube videos වල ads on කරන්න පුළුවන් මේ AdSense account එක හරහා. ඊට පස්සේ මේ ads on කරලා ඒ හරහා අපිට මුදලක් හම් වෙනවා. මෙන්න මේ මුදල ඊට පස්සේ අපිට පුළුවන් අපේ AdSense account එකට link කරලා තියෙන bank account එක හරහා ඔයාලගේ අතට සල්ලි ලබා ගන්න. ඉතින් ඔන්න ඕක තමයි වැඩේ. හරිද? මෙන්න මෙහෙම තමයි මේ process එක තියෙන්නේ. ඉතින් වැඩි දෙයක් කරන්න නෑ. ඔයාලට තියෙන්නේ subscribers 1000ත් එක්ක watch time 4000 සම්පූර්ණ කරගන්න එක. මෙන්න මේක සම්පූර්ණ කරා කියන්නේ ඔයාලට අර විදිහට ලක්ෂ 5ක 6ක වුණත් ආදායමකට යන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මෙන්න මේ විදිහට subscribers 1000 එක්ක watch time 4000 සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා YouTube channel එකක් හදාගන්න බෑ මොනව කරන්නත් කලින් YouTube channel එකක් හදාගන්න ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මාතෘකාවක් තෝරන්න ඕනේ.
මාතෘකාවත් තෝරනවට කියන්නේ නිච් එකක් සිලෙක්ට් කරනවා කියලා. මෙන්න මේ නිච් එකක් සිලෙක්ට් කරලා ඉන්න ඕනේ ඔයාලා YouTube channel එක පටන් ගන්න කලින්. ඒ කියන්නේ මම මොනවද මේ YouTube channel එක මොකක් සම්බන්ධව මම මේ YouTube channel එක හදන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා cooking වලට ඒ කියන්නේ උයන්ට දක්ෂ නම් ඔයාලට පුළුවන් cooking සම්බන්ධ channel එකක් හදන්න. ඔයාලා technician පැත්තෙන් දක්ෂ කෙනෙක් නම් ඔයාලට පුළුවන් tech channel එකක් කරන්න. අන්න ඒ වගේ ඔයාලගේ දක්ෂතාවයට අනුව කරන්න පුළුවන් channel එක මොකක්ද කියලා නිච් එක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. මේක තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා YouTube එකේ වීඩියෝස් දකිනවනේ. ඔන්න දැන් ටෙක් වීඩියෝ එකක් දකිනවා. මේකට ගිහිල්ලා තියෙනවා මිලියන ගණන් views ගිහිල්ලා තියෙනවා. ඔයාලා දැන් මේකේ මිලියන ගණන් views ගිහිල්ලා තියෙන නිසා හරි මටත් පුළුවන් මේ channel එක කරන්න කියලා ඔයාලා ගිහිල්ලා මොනවත් හොයලා බලන්න නැතුව ටෙක් channel එකක් කරන්න පටන් ගන්න එපා. ඔයාලට ඒ ගැන දක්ෂතාවක් නැත්නම් ඔයාලට කරන්න බෑනේ ටෙක් channel එක. ඔය කරන්න ගියා කියන්නේ ඔයාලා සදා අනාථ වෙනවා. අන්න ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඔයාලට දක්ෂතාවයට අනුව channel එකක් කරන්න තෝරගන්න. ඒකයි කියන්නේ ඉස්සෙල්ලාම channel එක හදන්න කලින් නිච් එක සිලෙක්ට් කරන්න කියලා. ඔයාගේ දක්ෂතාවයට අනුව ඔයාට කරන්න පුළුවන් නම් අන්නේ channel එක තමයි ඔයාලා කරන්න පටන් ගන්න ඕනේ. ඔයාලා travel කරන්න දක්ෂ කෙනෙක් tech channel එකක් කරලා හරියන්නේ නැහනේ. ඔයා travel කරන්න දක්ෂ නම් ඔයාලට කරන්න තියෙන්නේ travel channel එක. අන්න ඒ වගේ. හරි දැන් නිච් එක සිලෙක්ට් කරගත්ත කියමුකෝ. ඊට පස්සේ channel එකට හොඳ name එකක් අපි සිලෙක්ට් කරගන්න ඕනේ. මේ name එක තමයි ඊළඟට වැදගත් දේ. ඔයාලා name එකක් සිලෙක්ට් කරනකොට ඔයාලා YouTube එකේ search කරලා බලන්න මෙන්න මේ name එකෙන් තව channel තියෙනවද කියලා. එහෙම channel තියෙනවා නම් ඒ name එක ගන්න එපා. මොකද එතකොට ඔයාගේ channel එක කවුරු හරි search කරවුවොත් ඒ හදලා තියෙන channel එකක් දෙන නිසා ඔයාලටම unique name එකක් ඔයාලා තෝරන්න ඕනේ. ඔයාලටම අනන්‍ය වෙන කොහෙවත් නැති name එකක් තමයි ඔයාලා දාන්න ඕනේ. එතකොට ඔයාලගේ channel එක search කරපු ගමන් එන්නේ ඔයාලගේ channel විතරයි. ඔයාගේ channel එකේ මේ name එක ගහපු ගමන් එන්නේ ඔයාගේ videos විතරයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ඔයාලා නමක් select කරද්දී හොඳ unique name එකක් select කරගන්න ඕනේ. හරි ඊට පස්සේ channel එකට logo එකක් banner image එකක් එහෙම දාලා channel එක හදන්න ඕනේ ඔයාලා ඉස්සර වෙලා. මේ logo එකක් banner image එකක් කියන එකට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ නෑ. ඒ වුණාට ඔයාලටම unique විදිය banner image එකක් logo එකක් select කරගන්න. එතකොට ඒකත් ඔයාලගේ channel එක grow up වෙන්න බලපානවා. තව කාරණයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා YouTube channel එක පටන් ගන්න කලින් අඩුම තරමේ වීඩියෝ 5-6ක්වත් ඔයාලා රෙකෝඩ් කරලා තියාගෙන ඉන්න ඕනේ හදලා. මොකද channel එක හදපු ගමන් ඔයාලට YouTube එකෙන්ම පොඩි performance එකක් ලබා දෙනවා. ඒ කියන්නේ reach එකක් හොයලා දෙනවා. ඔයාලගේ videos පෙන්වන්න ගන්නවා කට්ටියට. ඔයාලා channel එක හදපු ගමන් ඔයාලා channel එක හැදුවට පස්සේ videos record කරලා දාන්න හිටියොත් එහෙම මෙන්න මේ අර performance එක ගන්න වෙන්නේ නැහැ නේ. මොකද ඔයාලා channel එක හදනවා සති 4කට 5කට විතර පස්සේ තමයි ඔයාලා පළවෙනි videos එක upload කරන්නේ. ඉතින් ඊට පස්සේ views නැහැ තමයි. ඒ නිසා ඔයාලා channel එක හදපු ගමන් videos upload කරන්න බලාගෙන ඉස්සෙල්ලාම video 5-6ක්වත් හදලා තියාගන්න. මෙන්න මෙහෙම හදලා තියාගත්තාම channel එක හැදුව ගමන් අර videos දාගෙන යන්න තමයි ඔයාලා තියෙන්නේ. ඔයාලා මේ videos දිගටම upload කරන්න ඕනේ. හරිද? views එන්නේ නැහනේ. මට watch time එන්නේ නැහනේ. මෙන්න මෙහෙම කිය හිටියොත් YouTube හරහා ඔයාලට සල්ලි හොයන එක හීනයක් වෙනවා. හරිද? ඒ නිසා ඔයාලගේ කොහොම වුණත් පළවෙනි දෙවෙනි videos වල views එන්නේ නැහනේ. ඒක කවුරු දැම්මත් views එන්නේ නැහැ පළවෙනි දෙවෙනි videos වලට. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් videos දිගටම දාන්න. කවදා හරි වෙලාවක ඔයාලා හිතපු නැති වෙලාවක ඔයාලගේ videos වලට views එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාලත් පළවෙනි එකට views නැහනේ. දෙවෙනි එකටත් views නැහනේ. මං ඒ නිසා මේ channel එක නවත්තලා කරනවා මට කරන්න බෑ කියලා ඔයාලා හිතුවොත් ඔයාලට අර මං කිව්වා වගේ YouTube හරහා සාර්ථක වෙන එක හීනයක් තමයි. ඔයාලට එකපාරෙන් views දෙන්න බලාගෙන ඉන්න කට්ටිය නෑ. ඔයාලගේ channel එක කට්ටිය ඇතුළට මේ යන්න ඕනේ. මේ channel එක කට්ටියට පේන්න තියෙන්න ඕනේ. මෙයාලා හොඳ content දානවා. දැන් ඔයාගේ channel එකේ වීඩියෝ එකක් කෙනෙක් බලනවා. හරි මෙයා මොනවද කරන්නේ කියලා
channel එක ඇතුළට ගිහිල්ලා බලනකොට ඔයාලා වීඩියෝස් දාලා නැහැ. ඉතින් එයා subscribe කරන්නේ නැහැ නේ ඔයාලගේ channel එක. ඒ නිසා ඔයාලා දිගට වීඩියෝස් දාන්න. එතකොට තමයි අර ඔයාගේ audience එක අතරට වීඩියෝස් යන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ඔයාලා එක දිගට වීඩියෝස් රෙකෝඩ් කරලා දාන්න. දැන් මම කියවනේ channel එක හැදුවට පස්සේ වීඩියෝස් මේ හැදුවට පස්සේ දාන්න අප්ලෝඩ් කරන්න බලාගෙන වීඩියෝස් හදලා තියාගන්න කියලා. මේ අප්ලෝඩ් කරනවනේ දැන් channel එක හැදුව දවසේ ඉඳන් එක වීඩියෝ ඒ අප්ලෝඩ් කරන දවස් වලටත් ඔයාලා වීඩියෝස් රෙකෝඩ් කරන්න. එක දිගට දාන්න බලාගෙන වීඩියෝස් රෙකෝඩ් කරන්න. තව දෙයක් තමයි ඔයාලා පළවෙනිම වීඩියෝ එක අප්ලෝඩ් කරපුවාම group වලට share කරන්න, යාළුවන්ට share කරන්න, මේ වගේ දේවල් කරන්න යන්න එපා views ගන්න කියලා. අඩුම තරමේ ඔයාලවත් බලන්න එපා වීඩියෝ එක මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලා තියෙන දිගට වීඩියෝස් අප්ලෝඩ් කරගෙන යන්න මේ වීඩියෝ එක කාටවත් ෂෙයා කරන්නවත් යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාලටම තමයි views එන්නේ නැතුව යන්නේ. හොරට subscribe ගන්න යන්නත් එපා. ඔය වෙන application වලට දාලා VPN දාලා හොර subscribe ගන්න යන්නත් එපා. එහෙම වුණොත් ඔයාලගේ channel එක ඒත් grow up වෙන්න ඇති වෙන්න පුළුවන්. මොකද මේ ඔයාලා හොර subscribe හොර views නෙමේ මේවට ගන්නෙ. එහෙම වුණොත් ඔයාලගේ channel එකට views එන්න නැති වෙන්න පුළුවන්. subscribe වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒකට views යන්න දෙන්න ඔටෝ. ඔයාලා ඒ අප්ලෝඩ් කරපු වීඩියෝ එකට පස්සේ ඔයාලට තියෙන තව වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඔයාලා views ගැන මේ worry වෙන්න එපා. ඒක කොයි වෙලාවෙ හරි ඔයාලා හිතපු නැති වෙලාවට ඔයාලගේ වීඩියෝස් වලට views එන්න පටන් ගන්න. එතකන් ඔයාලා වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඒක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ කතා කරමු ඔයාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම මම සාරාංශයක් විදිහට තමයි කතා කරන්නේ. මොකද මේවා ගැන වෙනම වීඩියෝස් මම අරන් එනවා. ඔයාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී දැන් මම කියන ඒවා ඩිරෙක්ට්ම ඔයාලගේ channel එකේ views වැඩි වෙන්න බලපානවා. හරිද? අංක 1 තමයි ඔයාලා වීඩියෝ එකක් හදද්දී ගොඩක් දිගට හදන්න ලැහැත් වෙන්න එපා වීඩියෝ එක. මොකද ගොඩාක් දිග වීඩියෝස් බලන්න මිනිස්සු කැමති නැහැ. හරිද? ඔයාලගේ කාරණාව කෙටියෙන් කියන්න, කෙටියෙන් විස්තර ඇතුව කෙටියෙන් කියන්න ඔයාලා වීඩියෝ එක හදන්න ඕනේ. ඒක ඔයාගේ දක්ෂතාවය අනුව තමයි ඔයාලට හදන්න තියෙන්නේ. හරි. දෙවෙනි කාරණාව තමයි ඔයාලගේ audience එකට බලන්න ආස හිතෙන විදියට වීඩියෝ එක හදන්න ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වීඩියෝ එකට views වැඩි වුණාට වැඩක් නැහැ watch time සම්පූර්ණ නැත්තම්. ඒ නිසා ඔයාලගේ audience එකට බලන්න ආස හිතෙන විදියට ඔයාලා වීඩියෝ එක හදන්න සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා කොහොමද වීඩියෝ එක හදන්නේ කියන එක අනුව තමයි මේ audience එක බලන්න කැමතිද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා audience එක ඇදලා ගන්න පුළුවන් විදියට වීඩියෝ එක හදන්න ඕනේ ඔයාලා. තුන්වෙනි කාරණාව තමයි ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඔයාලා රෙකෝඩ් කරනකොට උනත් වීඩියෝ එකේ quality එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. low quality එක තියෙන වීඩියෝ එකක් නම් දැන් අපි උනත් බලන්න කැමති නැහැනේ. මොකද මේ වීඩියෝ එකේ පේන්නේ නැහැනේ. බලන කෙනාට මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ දැන් ඔයාලා ටෙක් වීඩියෝ එකක් කරනවා නම් ඒ කියලා දෙන කෙනාට මේ වීඩියෝ එක පේන්නේ නැත්නම් ඒක වැඩක් නැහැනේ. ඒ නිසා ඔයාලා රෙකෝඩ් කරන වීඩියෝ එක හරි අප්ලෝඩ් කරන වීඩියෝ එක හරි ඔයාලා ඒක quality එක වැඩියෙන් අප්ලෝඩ් කරන්න හරි රෙකෝඩ් කරන්න හරි තමයි ඔයාලා බලන්න ඕනේ. කොහොම වුණත් වීඩියෝ එකේ quality එක වැඩි වෙන්න ඕනේ. ඒක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. තව මේ වීඩියෝ එකේ SEO part එක කරන විදිය මං වෙනම වීඩියෝ වලින් අරන් එනවා. කොහොමද ඔයාලගේ YouTube වීඩියෝ වල SEO part එක කරන්න කියලා. මෙන්න මේක ඍජුවම වැදගත් වෙනවා ඔයාලගේ views වැඩි වෙන්න channel එකේ. ඒ නිසා මම මේක ගැන වෙනම වීඩියෝස් වලින් කතා කරනවා. තව දෙයක් ඔයාලා වීඩියෝ එකට හොඳ thumbnail එකක් දෙන්න ඕනේ. thumbnail එකක් වගේම description එකක්, hashtag මෙන්න මේවා අනිවාර්යෙන් දෙන්න ඕනේ ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට. මේක ඔයාලගේ වීඩියෝ එක අර කට්ටිය audience එක අතරට යන්න බලපානවා. ඒ නිසා අනිවාර්යෙන් මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් guys ඔයාලට මම අද කතා කරා ඔයාලත් එක්ක YouTube හරහා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න කොහොමද කියලානේ. ඉතින් වීඩියෝ එකේ වැරදිච්ච තැනක් ඔයාලට නොතේරිච්ච තැනක් මොන හරි තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ඔයාලා කැපවීමෙන් මේ වැඩේ කරගෙන යනවා නම් එක දිගට ඔයාලටත් YouTube හරහා සාර්ථක වෙන්න පුළුවන්.
ඉතින් මං හැම දෙයක්ම අද මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට තමයි කතා කරවුවේ. මේ ගැන ඉදිරියට මම වෙනම වීඩියෝස් අරන් එනවා. YouTube channel එක හදන තැන ඉඳන් මොනටයිසේෂන් ඇප්ලයි කරන්නේ කොහොමද කියන තැනට වෙනකම්ම මම වෙනම වීඩියෝස් ඔයාලට අරන් එනවා. ඒ නිසා ඔයාලට කැමති නම් පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට වීඩියෝ එක බලන්න. ඒ නිසා ඔයාලට පුළුවන් subscribe කරලා තියාගන්න කැමති නම්. හරි. ඔයාලට ලොකු ගණන් දීලා කෝස් කරන්න එහෙම නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා මේ කියලා දෙන දේවල් ඉගෙන මගෙන් නැති වුණත් YouTube එක හරහා ඕන තරම් ටියුටෝරියල් තියෙනවා ඉගෙන ගන්න. මෙන්න මේ වගේ ඉගෙනගෙන තනියම ගේමක් ගහන්න තමයි ඔයාලා බලන්න ඕනේ. හරිද? තනියම ගේමක් ගහලා සාර්ථක වෙන්න පුළුවන් නම් ඔයාලට ඒ සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. හරි ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු YouTube channel එකක් හදන්නේ කොහොමද මේ ගැන සම්බන්ධ දේවල් ගැන ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔයාලගේ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්.